හොඳේ. හොඳට බලන්න දැන් මම කලින් කිව්වේ අපි ප්‍රාර්ථනාව කළේ මොකක් කරලාද? කැපවීමක් කරලා. තේරුණාද? කැපවීමක් කරලා තමයි ප්‍රාර්ථනාවක් කරන්නේ. කැපවීමක් කරන්නේ නැතුව ප්‍රාර්ථනා කරාට වැඩක් නැහැ. තේරුණාද? එහෙනම් ධර්මය අවබෝධ කරගන්නත් මොකද කරන්නේ? කැපවීමක් කරලා ප්‍රාර්ථනාවක් කරන්න. තේරුණාද? නිකං පැතුවා කියලා ලැබෙන්නේ නැත. තේරුණාද? පිනට හම්බෙන්නේ නැහැ. ඉල්ලන්නත් එපා හම්බෙන්නේ නැහැ. මම හැමෝම කියන හැම වෙලාවෙම කියන මොකද්ද? පිනට හම්බෙන්නෙත් නැහැ, ඉල්ලන්නත් එපා, දෙන්නෙත් නැහැ, හම්බෙන්නෙත් නැහැ. තේරුණාද? බලන් ඉන්නත් එපා එනකම්. හොඳයි. ඇයි ඉල්ලන්න ලේසි පිටුවත්? තේරුණාද? ප්‍රාර්ථනා කරන්න ලේසි. බෝධියක් ළඟට ගිහිල්ලා ප්‍රාර්ථනා කරන්න පුළුවන් අනේ මට නිවන ලැබේවා. හැබැයි ඒකට කැපවීමක් කරන්න ඕන. තේරුණාද? කැපවීමෙන් තමයි ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නේ.